සිසිපා අවුරුද්ද YouTube වලින් මම කීයක් earn කරාද? ඒ වගේම monetization ගත්තේ කොහොමද? මේ දේවල් අද අපි මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඉතින් ඇත්තටම YouTube වලින් earning එකක් ගන්න පුළුවන් ද YouTube short වලින් ඒ වගේම long වලින් ඇත්තටම අපි හිතනවා වගේ හොඳ income එකකට යන්න පුළුවන්ද? මේ හැමදේම අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. අපි එහෙනම් අපේ intro එක බලලා ඉක්මනින්ම වීඩියෝ එකට set වෙමු. මේ තියෙන්නේ 2025 අවුරුද්දේදී මට ආපු views ප්‍රමාණය. මම මේ channel එක පටන් ගත්තේ 2024 දෙසැම්බර් මාසේ අග. ඒ කියන්නේ මම videos upload කරන්න පටන් ගත්තේ ජනවාරි මාසේ වගේ ඉඳන් තමයි videos upload කරන්න පටන් ගත්තේ. ඉතින් මට lifetime ආපු views ප්‍රමාණය තමයි මෙතන තියෙන්නේ 1,15,000කට ආසන්න ගාණක් තියෙනවා views මෙතන. ඉතින් මගේ වැඩිම views කියපු channel එක video එක තියෙනවා මෙතන. දැන් මේක views 32,000ක් ගිහිල්ලා තියෙන්නේ මේ වෙද්දි 32,000 කේ ගිහිල්ලා තියෙන්නේ. මම මේ video upload කරන වෙලාවෙද්දි ඉතින් මේ තියෙන මගේ හොඳටම views කියපු වීඩියෝ එක. ඉතින් ඒ විදිහට views ගියා. සමහර videos වල views යන්නේ නැහැ, සමහර වල views යනවා. හැබැයි මෙතන තියෙන ගැටලුව තමයි මම monetize enable කරගන්න මට watch hours 4,000 subscribe 1,000 මට හම්බුනේ ඔක්තෝබර් වෙද්දී. ඉතින් මම monetization වලට apply කරා. මට පැය 6ක් 8ක් වගේ ඇතුළත කාලයක ඇතුළත monetization enable වුණා. right? ඉතින් ඔක්තෝබර් අග වගේ තමයි මගේ channel එක monetization enable වුනේ. right? ඊට පස්සේ මම videos ආයෙ දාන්න පටන් ගත්තේ නොවැම්බර් මාසේ මුල වගේ ඉඳන්. right? මේ තියෙන monetization enable ඒ කියන්නේ monetization approve වුණා කියලා enable වුණා කියලා මට ආපු email එක. මේක ඇවිල්ලා තියෙන data එක ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ channel එක ජනවාරි මාසේ පටන්ගෙන හරියටම මම ඔක්තෝබර් වගේ වෙද්දි මේ ටික complete කරලා ඔක්තෝබර් අග වෙද්දි මම channel එකට monetization ලබා ගන්නවා. හරි guys, අපි දැන් බලමු මගේ channel එකේ ගිහිල්ලා තියෙන analytics වලට ගිහිල්ලා බලමු කොහොමද මගේ channel එකේ ඒ කියන්නේ earn වෙලා තියෙන්නේ කොහොමද, මොන videos වලද earnings ඇවිල්ලා තියෙන්නේ, මේ හැමදේම බලමු. ඉතින් guys කියන්න ඕනේ දැන් මගේ මේ මෙතන views 1,15,000 තිබ්බට guys, එතකොට ඔක්තෝබර් වලින් පස්සේ ඒ කියන්නේ නොවැම්බර් මාසේ ගමු අපි නොවැම්බර් දෙසැම්බර් මාස දෙකේ මගේ channel එකේ views සාමාන්‍යයෙන් අඩුවෙන් තමයි ආවේ. මේ බලා ගන්න පුළුවන් වෙන්නේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී මගේ channel එකට ආපු views ප්‍රමාණය ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් ලොකු ප්‍රමාණයක් ආවේ නැහැ views. දෙසැම්බර් සහ නොවැම්බර් මාසවලදී ආපු views ප්‍රමාණය අනුව count වෙච්ච ඩොලර්ස් ගණන තමයි අද මෙතන පෙන්නන්නේ. වීඩියෝ එකේ අවසානයේ පෙන්නනම් ඔයාලට එතකොට මේ මාස දෙක ඇතුළතදී අපිට earn වෙලා තියෙන ගාණ කොච්චරක්ද කියලා ඒ වගේම කියපු views ප්‍රමාණයත් ඔයාලා මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. හරි, අපි දැන් බලමු මගේ channel එකේ analytics වලට ගිහිල්ලා කොහොමද ඇනලයිස් කරලා බලමු කොච්චරක් views සාමාන්‍යයෙන් මගේ videos වලට යනවද කියලා. ඉස්සර නම් මේක සාමාන්‍යයෙන් පැය 48ක් වගේ ඇතුළත නේ සාමාන්‍යයෙන් පෙන්නන්නේ YT Studio app එකේ. සාමාන්‍යයෙන් views යනවා මගේ 1000 පැනලා. දැන් මම videos පොඩ්ඩක් මට upload කරගන්න බැරි වුණා ඒ වගේ ප්‍රශ්නත් එක්ක. දැන් නම් සාමාන්‍ය views 500 600 තමයි 500ට අඩුවෙන් තමයි ගොඩක් වෙලාවට views මේ යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මගේ දැනටත් මේ වීඩියෝ මේ 31900ක් තියෙන වීඩියෝ එක හොඳට දුවන වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකේ හොඳ earnings එනවා. හැබැයි මේකේ views 31900ක් තිබ්බට මේක monetization apply කරද්දිත් මේ වීඩියෝ views 29000ක් විතර ගිහිල්ලා තිබ්බේ. right? ඉතින් ඒකෙන් එතකොට ඒකේ views 1000ක 1500ක earn වෙච්ච ගාන තමයි දැනට මේ වීඩියෝ එකේ පෙන්නන්නේ. හරි guys, අපි දැන් finally බලමු මගේ channel එකේ 2025 අවුරුද්දේ ඒ කියන්නේ අන්තිම මාස දෙකේ මම monetization enable කරගත්ත පස්සේ සාමාන්‍ය views 20000ක් වගේ තමයි ගියේ. 20000ක් 18000ක් අතර ගානක්. ඒකෙන් මට කීයක් earn වුණාද කියලා. මේ තියෙන earn වෙච්ච ගාන $9.49. ඉතින් ඔයාලට පේනවා ඇති. සාමාන්‍යයෙන් අවුලක් නැහැ මේ මාස දෙකක් ඇතුළත. සාමාන්‍යයෙන් පළවෙනි $100 එකතු වෙන්නේ නැහැ. ගොඩක් අමාරුවෙන් තමයි earn වෙන්නේ. ඉතින් ඇත්තටම ගේමක් ගහන්න ඕනේ $100 එකතු කරගන්න. ඒක පට්ට ගේමක්. ඉතින් සාමාන්‍යයෙන් views 1000කට $1ක් වගේ තමයි යන්නේ. මම කරන්නේ science and technology category එකේ. ඉතින් මේක tech category එකක්, education category එකක්. මේක සාමාන්‍යයෙන් අනිත් ඒවාට වඩා ටිකක් ගෙවනවා views 1000කට $1ක් වගේ. සමහර category වල views 1000කට $0.30ක් වගේ තමයි ඉන්නේ. ඉතින් guys මේ තියෙන මගේ Telegram group එක. Telegram group එකේ join වෙන ගොඩක් updates YouTube ගැන, AI ගැන, ඒ වගේම තව ගොඩක් platform ගැන, Extra, Fiverr, Monotag මේ ගැන මම මේ channel එකේ Facebook ගැන මේ හැම දෙයක්ම ඔයාලට details in details ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා අහන ඒවාට. ඒ වගේම අලුත් දේවල් මට හම්බෙන post අලුත් එතකොට අලුත් updates මේ හැම දෙයක්ම මම මේ Telegram group එකෙන් update කරනවා. ඉතින් ඔයාලට Telegram group එකත් join වෙන්න පල්ලෙහා description එකේ තියෙන link එක අනිවාර්යයෙන්ම Telegram group එකත් join වෙන්න. ඔයාලට ලොකු වැඩක්
මේ ටෙලිග්‍රෑම් ගෲප් එක හරහා කරගන්න පුළුවන්. හරි ගයිස් අදට වීඩියෝ ඔච්චරයි. එහෙනම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ගිහිල්ලා නම් ඕගොල්ලන්ට good bye.